හලෝ හැලෝ මේ අපේ වීඩියෝ සීරීස් එකේ අවසාන වීඩියෝ එක. අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද අපේ Django ප්‍රොජෙක්ට් එකේ AWS එකේ ඩිප්ලොයි කරගන්නේ කියලා. අපි අපේ ඇප්ලිකේෂන් එක ප්‍රොඩක්ෂන් දාද්දි ප්‍රොඩක්ෂන් වලට රෙඩි කරගන්න ඕනේ. ඒකට අපි මුලින්ම අපේ කෝඩ් එකේ පොඩි පොඩි චේන්ජස් ටිකක් කරනවා. අපි යමු අපේ කෝඩ් එකට. මුලින්ම මේකෙදි අපේ මේ requirement ෆයිල් එකේ අපි දාගෙන තියෙන්නේ Django කියන එක විතරයි. එතකොට අපිට මේ ෆයිල් එකට දාගන්න ඕනේ අපේ ඇප්ලිකේෂන් එකේ යූස් කරලා තියෙන ඔක්කොම පැකේජස් ටික. එතකොට අපි ඒකට කමාන්ඩ් එකක් යූස් කරනවා. ඔයා මෙතන ප්‍රොජෙක්ට් එක ස්ටොප් කරගෙන මෙතන ටයිප් කරන්න python -m pip freeze requirement.txt කියලා. රයිට් මේක ටයිප් කරලා එන්ටර් කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් මේකට යූස් කරලා තියෙන ඔක්කොම පැකේජස් ටික මේ විදිහට ලෝඩ් වෙනවා. හරි අපේ පළවෙනි ස්ටෙප් එක අපි සාර්ථකව කරා. ඊළඟට අපි මේක ඇතුලේ ෆෝල්ඩර් එකක් හදාගන්න ඕනේ අපේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ. එතකොට මම මෙතන ෆෝල්ඩර් එකක් හදාගන්නවා. මේ ෆෝල්ඩර් එකට විශේෂ නමක් තියෙනවා. ඒකට අපි දෙන්න ඕනේ .eb extensions කියලා. ওই විදිහට අපි ෆෝල්ඩර් එකක් හදාගත්තා. මේ ෆෝල්ඩර් එක ඇතුලේ configuration ෆයිල් එකක් හදාගන්න. ඒකට දෙන නම තමයි Django config. ඊට පස්සේ මේ configuration ෆයිල් එක ඇතුලේ අපි ලියා ගන්න ඕනේ කමාන්ඩ් කීපයක් තියෙනවා. රයිට් මම මුලින්ම ලියනවා option settings ඊළඟට මෙතන AWS elastic beanstalk colon එකක් තියලා container colon python right ආයේ colon එකක් තියෙනවා. ඊළඟට අපි ඊළඟ line එකෙන් ලියා ගන්නවා WSCI path මෙතන දෙන්න ඕනේ වගේ ප්‍රොජෙක්ට් එකේ නම. මගේ ප්‍රොජෙක්ට් එකේ නම news project.wsgi:application මේ විදිහට දීලා මේක සේව් කරන්න ඕනේ. දැන් අපි මේ විදිහට අපේ ප්‍රොජෙක්ට් එක අදාළ ෆයිල් එක සේව් කරගත්තා. දැන් අපි මේ ප්‍රොජෙක්ට් එක zip ෆයිල් එකක් හදාගන්න ඕනේ. මොකද අපේ AWS එකට අප්ලෝඩ් කරන්න තියෙන zip ෆයිල් එක. අපි මේකේ මේ සර්විස් ප්‍රොවයිඩර් විදිහට යූස් කරන්නේ AWS. ඒකේ අපි යූස් කරන සර්විස් එක තමයි Elastic Beanstalk කියන එක. හරි දැන් අපේ ප්‍රොජෙක්ට් එකේ මේ අදාළ දේ චේන්ජස් ටික කරගත්තා. අපි තව පොඩි එක චේන්ජ් එකක් කරන්න යමු. මේකේ මේ ප්‍රොජෙක්ට් එකේ settings ෆයිල් එකට ඇවිල්ලා මෙතන මේ allow host කියන තැනට අපි දැනට ඔක්කොම host allow කරමු මේ විදිහට. ස්ටාර් මාක් එකක් දාපුවම මේකට ඒ කියන්නේ දැන් අතන AWS එකේ deploy කරාම අපිට URL එකක් දෙනවනේ. එතකොට ඒ URL එක තමයි මෙතන දාන්න ඕනේ හරියට. අපි දැනට කොහොම මෙතන allow කරමු මේ විදිහට. හරි දැන් අපි අපේ ප්‍රොජෙක්ට් එක zip ෆයිල් එකක් හදාගමු. ඔයා ප්‍රොජෙක්ට් එකේ තියෙන ෆෝල්ඩර් එකට ගිහිල්ලා මේකේ zip එකක් හදාගන්න ඕනේ. එතකොට මේ ප්‍රොජෙක්ට් එකේ තියෙන මේ ඔක්කොම ෆයිල් අපිට ඕනේ නැහැ. අපිට ඕන ෆයිල්ස් ටික විතරක් ෆයිල් ෆෝල්ඩර්ස් ටික විතරක් සිලෙක්ට් කරලා ඒ ටික විතරක් zip කරගමු. ඒක ඕනේ වෙනවා. මේ ප්‍රොජෙක්ට් එක ඕනේ වෙනවා. manage.py එක ඕනේ වෙනවා. requirement ෆයිල් එක ඕනේ වෙනවා. මේ EB extension කියන ෆයිල් එක ඕනේ වෙනවා. ඊළඟට මම මේක zip ෆයිල් එකක් හදාගන්නවා මේ විදිහට. මෙතන type එක zip. එතකොට මේ විදිහට zip ෆයිල් එකක් හැදෙනවා. දැන් අපි යමු අපේ AWS එකේ වැඩේට. අපි කලින් වීඩියෝ එකේදී PostgreSQL එකට යූස් කරා මේ AWS එක. එතකොට මේකෙදී අපි යූස් කරන සර්විස් එක තමයි Elastic Beanstalk කියන එක. මගේ මේක කලින් සර්ච් කරලා තියෙන නිසා මෙතන පෙන්නනවා. ඔයාගේ පෙන්නන්නේ නැත්තම් ඔයා මෙතන සර්ච් කරන්න Elastic right. එතකොට මෙතන උඩින් වෙනවා run and manage web app කියලා. ඔයා මේක ක්ලික් කරන්න. එතකොට මේ වගේ සෙක්ෂන් එකකට එනවා. ඔයාට මෙතනදී create application කියන බටන් එක ක්ලික් කරගන්න පුළුවන්. හරි එතකොට මෙතන configure environment වල web service environment කියන එක සිලෙක්ට් කරන්න. ඊළඟට අපේ ඇප්ලිකේෂන් එකකට නමක් දෙන්න පුළුවන්. මම මෙතන නමක් දෙනවා news project 004 කියලා. ඔයා කැමති නමක් දෙන්න. ඊළඟට මෙතන environment එකත් ඒ විදිහට හැදෙනවා. ඊළඟට අපිට මෙතන domain එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. මම මේ domain එකට මේකම දෙනවා. මෙතන අපි dash use කරමු. right අපි බලමු මේක available ද කියලා. මෙතන available කියලා පෙන්නනවා. ඊළඟට අපි මෙතන platform එක සිලෙක්ට් කරන්න ඕනේ. අපි Python project එකක් run කරන නිසා මෙතන Python කියලා සිලෙක්ට් කරනවා. මෙතන version එන default version අපි තියමු. ඊළඟට මෙතන application code sample application කියලා තියෙනවා. අපි එතනදී මෙතන upload your code කියන එක සිලෙක්ට් කරනවා. එතකොට මෙතනදී අපිට පුළුවන් මෙතන version එකකට label එකක් දෙන්න පුළුවන්. අපි version 1 එක කියලා දෙමු. මේ පළවෙනි version එකනේ අපි දාන්නේ. ඊළඟට මෙතන S3 bucket එකකින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් local අපිට ෆයිල් එක අප්ලෝඩ් කරන්න පුළුවන්. හරි මම මෙතන සිලෙක්ට් කරලා zip ෆයිල් එක මම මෙතෙන්ට අප්ලෝඩ් කරනවා. මම path එකට යනවා. මේකේ මේ තියෙන zip ෆයිල් එක
මේ විදිහට අප්ලෝඩ් කරනවා. ඊළඟට මෙතන මේ සිංගල් ඉන්ස්ටන්ස් කියන එකම තියන්න. ඊට පස්සේ ඔයා නෙක්ස්ට් දෙන්න. හරි. එතකොට මේ වගේ පේජ් එකකට එනවා. මෙතන අපිට මේ සර්විස් ඇක්සස් වලට රෝල් ක්‍රියේට් කරන්න ඕනේ. දැන් ඔයාට මෙතන රෝල් එකක් නැත්නම් ඔයා මේක ක්ලික් කරලා මෙතන ඔයාගේ ඩිෆෝල්ට් සිලෙක්ට් වෙලා එකක් නැත්නම් කියන මේ ඩ්‍රොප් ඩවුන් එකක් නැත්නම් ඔයා මෙතන මේ ක්‍රියේට් රෝල් කියන එක ගිහිල්ලා මෙතන අපිට නෝමල් ක්‍රියේට් කරගන්න පුළුවන්. එතන ලොකු දෙයක් නෑ. නෝමල් ඔයාට එතන තියෙනවා බට් ටික ක්ලික් කරලා නිකම්ම ක්‍රියේට් කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතෙන් ඇවිල්ලා රීලෝඩ් කරාම මෙතන මේ ඩ්‍රොප් ඩවුන් එකේ පෙන්නනවා. එතකොට ඔයා මේ ඩ්‍රොප් ඩවුන් එකේදී මේ දෙක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයා නෙක්ස්ට් දෙන්න. මේකේ මේ ඩිෆෝල්ට් සෙටින්ග්ස්ම තියලා අපි මෙතන නෙක්ස්ට් දෙමු. මේ පාර්ට් එකේදීත් අපි ඩිෆෝල්ට් සෙටින්ග්ස් දීලා මෙතන නෙක්ස්ට් දෙනවා. අපි මේ සෙක්ෂන් එකටත් ඇවිල්ලා ඩිෆෝල්ට් සෙටින්ග්ස් තියලා එතනත් නෙක්ස්ට් දෙනවා. ඊට පස්සේ අපේ ඩීටේල්ස් ටික මෙතන රිවිව් කරගන්න පුළුවන්. ඊළඟට මෙතන ක්‍රියේට් බටන් එක ක්ලික් කරන්න. එතකොට මේ විදිහට අපේ ඇප්ලිකේෂන් එක ඩිප්ලොයි වෙනවා. මේකට පොඩි ටයිම් එකක් යනවා. අපි බලමු. හරි මෙතන එන්වයරන්මන්ට් සක්සස්ෆුල් ලෝන්ච් කියලා ආවා. නමුත් මෙතන හෙල්ත් ඉෂුස් වල පෙන්ඩින් කියලා පෙන්නනවා. අපි බලමු මොකද්ද මේ ඉෂුව එක කියලා. බලමු මේක URL එක ක්ලික් කරලා ඉෂුව එකක් තියෙනවද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ ප්‍රොජෙක්ට් එක මෙන්න මේ විදිහට රන් වෙලා තියෙනවා. එතකොට මේක දැන් ඕන කෙනෙක්ට මේ URL එක යවලා ඔයාලගේ ප්‍රොජෙක්ට් එක බලන්න පුළුවන්. හැබැයි මේකේ මේ පොඩි ඉෂුව එකක් තියෙනවා මෙන්න මෙතන. බැනර් එක අපි පෙන්වන්නේ නැහැ අපේ ස්ටැටික් ෆයිල් එක. මේක අපිට සොල්ව් කරගන්න පුළුවන්. මම ඔයාලට ඒ පාර්ට් එකක් පෙන්වන්නම්. එතකොට අපි මේ බැනර් එකට දාලා තියෙන ස්ටැටික් ෆයිල් එක. එතකොට අපි කොහොමද බලමු මේ ස්ටැටික් ෆයිල් එක ලෝඩ් කරලා මෙතන අපේ ඇප්ලිකේෂන් එකේ ප්‍රොඩක්ෂන් වලදී පෙන්වන්නේ. අපි මුලින්ම අපේ කෝඩ් එකට යන්න. කෝඩ් එකට ගිහිල්ලා මේ settings ෆයිල් එකට එන්න. setting ෆයිල් එකේ මෙතන බලන්න debug true කියලා තියෙන්නේ. එතකොට අපි ප්‍රොඩක්ෂන් දාද්දි මේ debug කියන එක false දාන්න ඕන. right අපි debug කියන එක false දැම්මා. ඊළඟට අපි ඉන්ස්ටෝල් කරගන්න ඕනේ පැකේජ් එකක් තියෙනවා. right මම ඒක ඉන්ස්ටෝල් කරගන්න. pip install white noise. right මම මේ පැකේජ් එක ඉන්ස්ටෝල් කරගන්නවා. හරි මේ විදිහට ඒ පැකේජ් එක ඉන්ස්ටෝල් වෙනවා. ඊට පස්සේ මේ පැකේජ් එකට අදාළ මිඩල්වෙයා එක මෙතෙන් අපි ඉම්පෝර්ට් කරන්න ඕනේ. එතකොට මම මේ මිඩල්වෙයා එක මේ විදිහට ඉම්පෝර්ට් කරගන්නවා මෙතෙන්ද. ඔයාට ටයිප් කරන්න පුළුවන්. මම මෙතන දැනට කොපි කරගත්ත එක පේස්ට් කරනවා. මෙතන white noise middleware කියලා මේ විදිහට ඉම්පෝර්ට් කරන්න පුළුවන්. right ඊළඟට ඔයා මෙතන පහළට ඇවිල්ලා බලන්න මෙතන තියෙනවා static URL එක static කියලා. අපි දැන් මේක ප්‍රොඩක්ෂන් වලට වෙනම එකක් හදන්න ඕනේ. ඒකට මෙහෙමයි හදන්නේ. මෙතන static root කියලා දෙන්න. මෙතන base directory එක / මේ විදිහට static කියලාම දෙන්න එක. දැන් මෙතනදී අපිට තව වැඩක් තියෙනවා. මෙතන අපේ requirement file එකේ අර white noise කියන package එක නැහැ. right අපි ඒක package එක ගන්න අපේ command එක run කරමු. මෙතන type කරන්න python -m pip freeze requirement.txt right අපි enter කරමු. right ඔයාලට බලා ගන්න පුළුවන් මේ package එකක් මෙතෙන්ට ආවා. ඊළඟට අපි දැන් තව command එකක් ගන්න ඕනේ. දැන් මෙතනදී අපි setting file එකේ static URL එක දුන්නා static කියලා. එතකොට static root එක දුන්නා මෙන්න මේ විදිහට. එතකොට අපි මේ deploy කරන්න කලින් මේ static files ටික මේ root එකට ගන්න ඕනේ. ඒකට අපිට command එකක් තියෙනවා Python වල මේ විදිහට type කරන්න. python manage.py select static කියලා. right මම enter කරනවා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන static කියලා ෆෝල්ඩර් එක හැදුනා. ඒකේ අපේ බැනර් කියන එකත් ඇවිල්ලා තියෙනවා. ඊළඟට මෙතන admin කියන එකේ CSS අදාළ දේවල් ටික ඇවිල්ලා තියෙනවා. මේ විදිහට අපි දැන් බලමු මේක deployment එක කොහොමද කරන්නේ කියලා. අපේ ෆෝල්ඩර් එකට යමු. අපි ෆෝල්ඩර් එකට ආවා. දැන් අපේ zip file එක හදාගන්න යන්නේ කලින් විදිහටම මේ EB extension කියන ෆෝල්ඩර් එක select කරනවා. ඊළඟට news app එක, news project එක, මේ static file කියන එක දැන් select කරන්න. ඊට පස්සේ manage.py එක requirement file එක. right මම ඊට පස්සේ මේක zip කරනවා. okay right අපි යමු දැන් ආයේ AWS console එකට. හරි අපි ගිහිල්ලා මෙතන upload and deploy කියන එකට ගිහිල්ලා අපේ zip file එක select කරනවා. මෙතන මම version එක දෙනවා version 6 කියලා. ඊළඟට deploy දෙනවා. හරි මේකට පොඩි time එකක් යනවා. අපි බලමු පොඩි time එක. හරි මෙතන මේ instance deploy complete කියලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ තාම මේක reload වෙනවා. අපි දැන් URL එක click කරලා බලමු. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ banner එකක් මේ විදිහට load වුණා.
එතකොට ඔය විදිහට තමයි අපි අපේ ඇප්ලිකේෂන් එක ඩිප්ලොයි කරගත්තේ. එතකොට මේ URL එක ඕන කෙනෙක්ට යවන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට අදාළ නිවුස් ටික ඇඩ් කරගන්නත් පුළුවන්. ඔයාලට එතකොට මේකට ලොග් වෙන්න දන්නවා. මේක /ඇඩ්මින් ගහපුවාම මේකේ ඇඩ්මින් පැනල් එකට යනවා. රයිට්. එතකොට ඔයා දීපු ඇඩ්මින් යූසර් නේම් පාස්වර්ඩ් දීලා මේකට ලොග් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට නිවුස් ඇඩ් කරන්න පුළුවන්. දැන් එතකොට ක්ලවුඩ් එකේ තියෙන්නේ. එතකොට මේ URL එකෙන් ඕන කෙනෙක්ට ඔයාගේ නිවුස් ටික බලන්න පුළුවන්. එතකොට අපේ ප්‍රොජෙක්ට් එක මෙතනින් ඉවර වෙනවා. මේකෙදී අපි ඩිප්ලොයිමන්ට් එකේදී මේකෙදී අපි බේසික් විදිහට තමයි මේ ඩිප්ලොයිමන්ට් එක කරේ. අපි එතකොට මේ වීඩියෝ සීරීස් එක මෙතනින් ඉවර කරනවා. අපි වෙනත් වීඩියෝ වලින් හම්බෙමු.